හම්ස ඔය මොකද්ද ගේම් එක GTV නේ? ඔව්. ඔයාට දැන් ඔක් ගහන්න පුළුවන්ද හොඳටම? එන්නද. අපි අත් වනපුවම එවුවා. හරි එහෙනම් චැලෙන්ජ් එකක් දුන්නොත් කරලා වෙන්නද පුළුවන්ද? පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්ද? ඔව්. එහෙනම් අපි චැලෙන්ජ් එකට යන්නේ. යා. මොකද්ද චැලෙන්ජ් එක? චැලෙන්ජ් එක කියන්නේ නැති වෙයි. අපි මම දෙන්නේ අර ඕකේ උසම කන්ද තියෙනකො පෙන්නන්නෝ. අර තියෙන උසම කන්ද. ළඟින් ඉන්න හොඳයි. අර තියෙන. ඔව්. ඒක උඩින් නම් ඔයා එන්න ඕනේ OFF ROID ගහලා ඕෆ් රෝඩ් බයික් එකක එන්න ඕනේ මේ ඒකේ උඩින් පහළට. ආවත් වැඩි. උඩට යන්නේ කවුලක් නැහැ. පහළට එන එක තමයි ඒක ෂුවර් කරන්න බෑ. නෑ නේ ඒවා දන්නේ ඔයා බාරගත්ත නමයි කරන්න වෙනවා. හරි කමන්නේ කරමු. හරි. අපි නම් ඔයාට බයික් එක අරන් උඩට යන්න ටික වලට පෙන්නන්නම් නේ. ඔව්. පෙන්නමු නැත්තම් හරියන්නේ නැහැ. හරි. හරියන්නේ නැහැ. 3. හරි ඉතින් මෙයා යනවා මේ ආකාරයට. අපි යන එකක් පෙන්නනවා නේ. නැත්තම් වැඩක් නැහැ නේද මේ වීඩියෝ එකේ. අපි අර කලින් රෙකෝඩ් කළා යන එක පෙන්නන්න බැරි වුණා නේ. ඉතින් මිනිස්සුන්ට වරදින්නේ ඒක ගණන් ගන්න එපා ඒවා. ඔව් ඒවා ඉතින්. පොඩ්ඩක් ඉතින් මේ අපිට ඉතින් නැහැ ඉතින් තාම කැමරාවක් පොඩ්ඩක් කරන්න දෙයක් නැහැ නේ. ඔව් ඉතින් අතපසු වෙමු. අපි දැන් ඕෆ් රෝඩ් පාරින් නගින්නේ පාරක් නැහැ අපිට. ඔව්. අපේ PC එක හැදුවට පස්සේ ඔයාලා ගේම් අපි ගේනවා. මිෂන් උත් ගේනවා PC එක හැදුවට පස්සේ නේ. ඔව්. මිෂන් නම් ළඟදීම ගෙනේ මං හිතන්නේ PC එක හදන්න කලින්. ඒ මිෂන් නම් ළඟදීම ගේනවා. තව මාසෙකින් විතර PC එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔව්. අපි හදන්නේ ඉතින් සාමාන්‍ය නෙමෙයි. කියන්නේ GTV ගහන්න පුළුවන් හයිම දාපු හොඳ එකක් හදන්න. ඔව් රේඩියල්ට දාලා ගන්න පුළුවන් එකක් තමයි අපි හදන්නේ. ඔව්. මේ මූ ගාට යන්නේ. කරන්න දෙයක් නැහැ. ඉතින් 18 වංගු හොඳයි අප්පා. අප්පෝ. ඉල්ලත් රිදෙනවා. එහෙනම් අපි පාරකදී මේ ආයෙත් වීඩියෝ එක දෙමුද? ඔව් දෙමුනේ අමාරු. එහෙම කරමු නේද? නැත්තම් මෙයාලටත් බලන් ඉන්න එපා වෙනවා. රූට කරලා හරියන්නේ නැහැ මේවා. හරි ඉතින් මේ දැන් මෙයාට ගහන්න බෑ කිව්වා යාළුවට. ඒ කියන්නේ යාට දැන් නම් බෑලුනේ. ඇයි බෑ කිව්වේ? තාමසේ ගන්න වැඩක් නැහැ අප්පා. හරි ඉතින් කොරෝනා එක වෙනම කතාවක්. ඒවා ඉතින් මේ ඌවගේ ප්‍රසිද්ධ කරන්න හොඳ නැහැ නේ මමත් චෝරනේ. මේ මූ ගහනවා දැන්. මන්නේ ඉතින් ඉච්චර දන්නෙත් නැහැ මේවා. ආයි කරන්න දෙයක් නැහැ ඉතින්. මන්න ඉතින් මුට වැඩිය කලින් ගහලා තියෙනවා මේක. ඔව් ඉතින් මේ ලොන් මන්න මේ ගහන්නේ අවුරුද්දකින් තමයි ගන්නේ. බලමු. ඔව් ඉතින් ආයි ගැම්මක් අපේ ඉතින් PC ඇදුවට පස්සේ නයි ඉතින් දෙනවා මිෂන් තමයි ඉතින් තනි කරේ. ඉතින් බය ඔයාලගේ සයිඩ් මිෂන් උත් ඉල්ලන්න අපි ඒවත් දෙනවා. ඕගොල්ලෝ මිෂන් අපෙන් ඉල්ලන්න අපි දෙනවා ඕගොල්ලන්ට. සයිඩ් මිෂන් ඉල්ලන්න යකෝ මිෂන් කොහොමද දෙනවා? මිෂන් දෙනවා කියන්නේ ඒක වෙනම කතාවක් ඉන්නකෝ. මම මේ ආසම මිෂන් එක තමයි අර ගෝල්ඩන් මේ මංකොල්ලේ ඒක මම නම් ගොඩ කාලෙක නම් බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඒක තමයි මගේ ඉතින් ආගම මිෂන් එක. ඒක ඉතින් කොහොමද ගේනවා නේ? අපි ආයි PC එකක් ගේනවා. මේකේ ක්වොලිටි මේ ඒ කියන්නේ ක්වොලිටි ග්‍රැෆික් නෑ ඇත්තට ෆෝන් එකේ. ඔව් ග්‍රැෆික් ගේම් එකේ ග්‍රැෆික් ක්වොලිටි මේක ග්‍රැෆික් ක්වොලිටි ලැප් එකේ ග්‍රැෆික් ක්වොලිටි මේකේ ෆෝන් එකේ කැමරාව ක්වොලිටි නෑ. කොතනද කියන්නේ බොයිස් නෙමෙයි. හරි කොහොම හරි ඉතින් අපි යමු. ඔව් අපි හදන්න ඕනේ මේක කොහොම හරි. අපේ මේ ලැප් එකේ ග්‍රැෆික් තියෙනවා ගේම් එකේ ග්‍රැෆික් තියෙනවා. මේකේ මේ කැම් එකේ ඉතින් ෆෝන් එකක් Vivo ඒක කරන්න දෙයක් නැහැ අතපසු වීම. ඒක තමයි ප්‍රශ්නේ Vivo වර්ණ එක. අපි මේක දිගටම යන්න. අපි නම් කතා කරන්න තු යන්නේ. ඔව් ගහනවා යෝගෙක් මෙන් තමයි. බලන්න තෝ මේ ඉතින් ඔබ කියවනවනේ මට ඉතින් ගහන්න දෙන්නේ නැහැ. ගහන්න ඉතින්. කියවගෙන මේ අවුලක් වෙන්නේ නැහැ ඒක වෙනම කතාවක්. අනේ මට පාර වෙන්නේ නැහැ බා. ඒව කරන්න දේවල් නැහැ. මිෂන් එක බාරගත්තා නම් මිෂන් නැහැ. චැලෙන්ජ් එක බාරගත්තා නම් කරන්න දෙයක් නැහැ. ඉතින් උඹලා ගහන්න බැරුව බයයි මට නේද? හරි මාව චොර කරන්න එපා. ඉතින් මගේ කාඩ් එකක් කුඩු. ඒක වෙනම කතාවක්. කාඩ් එක? උඹලා දන්නේ නැහැ උඹලා පොඩි හැත්ත. ගහපන් ඕක. කාඩ් එක මොකද්ද?
හරි ඉතින් මම දන්නේ නැහැ ඔගේ කතා කරේ. හරි ඉක්මනින් යනවා ඔය තමුගේ. අනේ උඹ කටවපන්. උඹ මේ බය මේ මෙතන මේ බය වෙලා දැන් මට යන්න ඉතින් යන්න. මේ ට්‍රේවර්ලා යන්නේ නැහැ හයි. ට්‍රේවර්ස්. එහෙම වෙන්නේ. තව යන්න තියනනේ. යමුනාද? දැන් උඹද ගහන්නේ මම? උඹනේ ගහන්නේ. ඒ වැඩක් නැහැ මෙතන. ගහපන් ඔය පොඩි එකක්. උඹ මහ එකක්. මහ එකක් තමයි. හරි. අපි ඉතින් කතාවෙන් කතාව ඉතින් වීඩියෝ එක දික් වෙන එක විතරයි වෙන්නේ. ඔව්. පිටුමනේ මේ එඩිට් කරන්න පුළුවන් වුණත් එඩිට් කරලා දාන්නන්නේ. ඔව්. හිතන්න එපා ඉතින්. ඔව් ඒක ඉතින් දන්නේ නැහැ ඉතින් ඒක නෑ. මට ඉතින් නරියෙක් යනවා. නරියා. පව් පව් වැඩ කරන්න එපා. ඔව්. පරක්ම බාහුව ගැම්ම ගනියු. එහෙම ඕනේ නෑ මොන්නේ. එහෙම කරන්න බෑ සල්ලි ඕන. ඈ? ඒක වැඩක් නෑ. දැන් ලොකේෂන් එකට ඇවිල්ලා නේ ඉන්නේ. ඔව්. තව ටිකක් තියෙනවා. මන්නම් බෑ ඉතින් මේ ජීටි ගන්න. අම්මට සිටි මේ අර අපිට දුර බලන්න තැනක් තියෙනවා එතන උඩ. බලවනවා ඉතින්. බලමු අපි බලමු ඉතින්. බලවනවාද කියලා. බලනවා නේ බලමු. අපි ඉතින් මේ අලුතෙන් පටන් ගන්න නේද? ඔව් දැන් බලමු. අඩේ ටේවර් අයියට නම් මේව සෙට් නෑ. සූම් කරන්න පුළුවන්. S24 එකක් යන්න. අර නගරෙස් පේනවා. එතන මේක වැඩක් නෑ නේ. ඇත්තට වැඩක් නෑ ඉතින්. ඒ මොකටද හදලා තියනවා? ඔය වැඩක් නෑ ඉතින් ඕවා. මේ අපි අපේ බයික් එක මොඩිෆයි කරමු. ඔව් අපි ට්‍රේල් වැඩක් නෑ. අපි වෙන ට්‍රේලක් ගමු ගැම්මට. උස්සන එක තමයි කරන්න එක වෙනම කතාවක් කියලා මෙතන දාන්නේ. ඕ මේ සින්දු මොකද හදලා සින්දු වැඩක් නෑ. අපිට මෙතන මේ වීඩියෝ ගන්න මෙතන වෙන්නේ නේ. අම්මට සිරි කොහොමද ෂොකට් තියනවා එහෙම බලන්න පුළුවන් එක්ක. මොනවද කියන්නේ? කියන්නේ ඉතින් මොනවද වචනේ කියන්නේ. හරි ඉතින් අපි දැන් මෙහෙම තමයි කොහෙන්ද යන්න ඕනේ දැන් ඕන එක. අනිත් පැත්තෙන් යම්. මේ කවුද මේ දාන්නේ? වෙන කරන්න දෙයක් නෑ ඔන්න ඔය පැත්තෙන් යම්. මෙතනින් යා. කියලා නෑ. ඔන්න අපේ ගමන ආරම්භ කරා. ඕ යනවා. ඔන්න යනවා. අපි දැන් පොඩක් කටහන් නියුනේ. මෙයාට ඒක බලන් දීලා අපේ එන ඔම්බෝ අනේ හරි අනේ දරුණා අප්පාච්චි අයියෝ වලගම් වෙන කරන්න දෙයක් නැහැ. හරි අපි ඉතින් තව වීඩියෝ දෙනවා. ඔයාලා කමෙන්ට් දැම්මොත් විතරයි අපි වීඩියෝ කමෙන්ට් දාන්න. හරි කමන්න අපිට මරුණා අපිට කරගන්න බැරි වුණා. ඕගොල්ලෝ try කරලා බලන්න ඕක. හරි එහෙනම් අපි අදට වීඩියෝ නවත්තනවා. හරි එහෙනම් bye.